කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා ඔක්කොමලා හොඳින් ඉන්නවා කියලා. දවස් කිහිපයකට පස්සේ තමයි මේ අලුත් vlog එකක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් වැඩි වෙච්ච හින්දා මට මේව එඩිට් කරගන්න බැරි වුණා. දැනටමත් ඔයාලා දන්නවා ඇති අද දවසේ අපි මොනවද කරන්න කියලා. ගොඩක් දවසකින් අපි මේ එළියට යන්නේ. ඒ හින්දා නූල් කාඩ් එකේ සල්ලි නැහැ. ඕන් දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම නූල් කාඩ් දෙකට සල්ලි දාගන්න එක. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මෙට්‍රෝ එකට එන්ටර් වෙන්නයි යන්නේ. අද ගමන යන්නේ මෙට්‍රෝ එකේ. කාඩ් එක පංච් කරා. ඇතුල් වුණා. ඕන් ඉතින් දැන් යනවා. මේ තමයි සරාෆ් ඩීජේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මේක තියෙන්නේ උමක යට. ඒකින්දා පඩිපෙළෙන් පහළට තමයි යන්න ඕනේ. ඔන්න ඉතින් අපි ස්ටේෂන් එක ඇතුළට ආවා. අපේ මෙට්‍රෝ එකට තව විනාඩි 2ක් තියෙනවා. ගිහිල්ලා අපි ටිකක් ඉඳගත්තා මෙට්‍රෝ එක එනකම්. ටිකක් කිව්වට ඉතින් ඔක විනාඩි 2 ඇතුළතම එනවා. මේක ටිකක් ඔෆිස් ටයිම් එකේ හින්දා සෙනග ඉන්නවා. හැබැයි ඉතින් ගොඩක් නැහැ. ඒ වුණාට අපි ටිකක් දුරට යන්න ඕනේ හින්දා ඉක්මනින් දුවලා ගිහිල්ලා ඉඳගත්තා. බලන්නකො ළමයි මේ පුංචි වීඩියෝ ක්ලිප් එකෙන් මම මොනවද ඔයාලට පෙන්වන්න හදන්නේ කියලා. මේ තියෙන ඩුබයි එයාපෝට් එක. ඒක එච්චර පැහැදිලිව පේන්නේ නැහැ. ඒ හරියට ටිකක් මීදුම වගේ තියෙනවා. ඒක හින්දා බලන්නකො බලන අතේ තියෙන ගොඩනැගිලි නේද? ඒ වුණාට ඒ අතරින් පතර ගසක් තියෙනවා. ඔන්න ඉතින් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැස්සා. මේ තමයි අල්නාදා. මෙහෙම ඉතින් අපි චුට්ටක් දුර පයින් ඇවිදගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් අපි ඇවිදගෙන යනවා. මේ ඉන්නේ යාගේ යාළුවේ. කිචන් එකේ පාකිස්තානයේ කෙනෙක්. එයා හරි හොඳයි. ඒ අතරේ බලන්නකො මේ අතේ යාරේ දාන හැටි. කොහොමද වැඩ? ඇත්තටම කිව්වොත් අපි අද ආවේ බේසික් ෆුඩ් සේෆ්ටි ට්‍රේනින් එකට. මෙහි රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන ඔක්කොමලා මේ එක්සෑම් එක කරන්න ඕනේ. එයාලගේ පැය 5ක ලෙක්චර් එකකින් පස්සේ අපිට එක්සෑම් එකක් දෙනවා. ඒකෙන් අපි පාස් වෙන්න ඕනේ ළමයි. එක්සෑම් එකත් ඉවර වෙලා අපි ආවා දවල්ට කන්න. අපි ආවේ අද පාකිස්තාන් රෙස්ටොරන්ට් එකට. මොකද අපිත් එක්ක ගියපු යාළුවා පාකිස්තාන් කෙනෙක්නේ. එයා කිව්වා එයාලගේ රෙස්ටොරන්ට් එකකින් අද කමු කියලා. අපි try කරන්න යන්නේ මේ යාළුවා කෑම. මේ එක යාළුවෙක් එයාලා ඒ කෑම ගැන මට විස්තර කරනවා. බලන්නකො අපි මොනවද කෑවේ කියලා. ලංකාවේ කෑමට වඩා නම් වෙනස්. එයා අපි එක්කගෙන ගියේ නම් මේවා හරිම ස්පයිසි කියලා. ඒ වුණාට ඒක ස්පයිසි නෑ. මං ග්‍රීන් චිලිත් ඉල්ලගත්තා. ඒත් ඒක ස්පයිසි නෑ. ඔන්න ඔය විදිහට තමයි අපි දවල් කෑම ගත්තේ. ඊළඟට ඩෙසර්ට් කනවා. ඕම් බලන්නකො ඩෙසර්ට් ගැන විස්තර කරන විදිය. Fresh milk. Wait. Now we start. Okay, this is made from fresh milk. They are cooking it for like a long time. And then they are using sugar and then corn flour, and then at the end they are using butter also. What's the name of this? Huh? Name? The name is gulab jamun. Gulab Jamun. This is Pakistani sweets. Indian, Pakistani, East Asian. Very famous sweet, huh? Yeah. What is this? Honey? Sugar. Sugar, Okay. huh? Yeah, this Okay. is like a sugar syrup. Okay. Now just try. Now try it. Yeah. Just now try. Now we Very nice.
But if you will visit Pakistan, then you will realize the original Ora food. More good, huh? Very good. The flavor, the taste. Very nice. Best training